හැම දිනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මට හිතුණා මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවා මං කුරුල්ලන්ට කොච්චර ආසද කියලා. මම කුරුල්ලන්ට ගොඩක් ආසයි මොකද එයාලගෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේ බොහොමයි. එයාලගෙන් මගේ ජීවිතයට තදින්ම වැළඳගත්ත දෙයක් තමයි කුරුළු අම්මයි තාත්තයි පැටව පොඩි කාලේ හොඳින් පෝෂණය කරාට කුරුළු පැටවුන්ට තනියම දේවල් කරගන්න පුළුවන් වුණු දවසට එයාලා කූඩුවෙන් ඉගිලිලා යනවා. ඉතින් ඒක තමයි කුරුල්ලන්ගේ ලෝකේ හැටි. මාත් කැමති අන්න ඒ වගේ ජීවිතයක් ගත කරන්න. මොකද අපි දරුවෝ හදන්නේ කවදක හරි අපිට වතුර උගුරක් දේවි කියලා සිතුවිල්ලෙන් නෙවෙයි. නමුත් එයාලා එයාලට පුළුවන් විදියට අපි ගැන බලාවි. මට හිතෙනවා දැන් කාලේ වෙනස්නේ. දැන් පරම්පරාවේ අය ගොඩක්ම ජීවත් වෙන්න ආස පිටරටනේ. ඉතින් කොහොමත් දෙමාපියෝ මෙහෙ තනි වෙනවා. ඉතින් අපි ඒ වෙනසට හොඳින් මුහුණ දෙන්න ඕන. කුරුළු පැටව කූඩුවෙන් ඉගිලිලා ගියාට කුරුළු අම්මයි තාත්තයි ආයිත් සතුටින් ජීවත් වෙනවනේ. ඔන්න ඕක තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන උනේ. මේ දවස්වල නම් අපේ පැත්තට හොඳටම වහිනවා. මේ බලන්න ලස්සනට මල් පිපිලා. හැබැයි වහිනකොට නම් ගස්වල හැදෙන මල් ප්‍රමාණය ටිකක් අඩුයි. මට මතක හැටියට නම් මේ වර්ගෙට කියන්නේ බේබි ටියාරා කියලා. ඔන්න මගේ රතු පාට වැල් රෝස පැලෙත් මල් හැදිලා. තාම චූටි චූටි පොහොට්ටු තියෙන්නේ. දැන් නම් මේකට ආච් එකක් හදා ගන්න ඕන. ළඟදිම දවසක මම ඔයාලට ඒකත් පෙන්නන්න. මේ බලන්න මේ මල් ගහේ ඉන්න පණුවා. පොඩියට ඉන්න මෙයාගේ ලොකු. මම පොඩි කාලේ නම් මේගොල්ලන්ට හරි බයයි. මම හිතාගෙන හිටියේ මේගොල්ලෝ අතින් ඇල්ලුවොත් අත හපා කනවා කියලා. මේගොල්ලෝ දැක්කම නම් මගේ ඇඟ හිරි වැටිලා යනවා. ඒ තරම් බයයි අදටවත් අල්ලන්නේ මං. ඔයාලා දන්නවද මම ඉස්කෝලේ යන කාලේ ගහකින් වැටිච්ච ගිරවෙක් ඇති කරා. කුකුල්ලෝ, හාවෝ, තාරාවෝ මේගොල්ලෝ මම ගෙදර ගෙනෙත් හැදුවා. ඇත්තටම මම සතුන්ට හරි ආසයි. ඒ වුණාට දැන් පොඩි දෙන්න නිසා සත්තු ලං කරගන්න කැමති නැහැ. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ආයිත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔන්න මේගොල්ලෝ නම් සුරතල් සත්තු නෙවි. ගේ ඇතුළට පැන්නොත් ගේ අනිත් පැත්ත ගහලා යන්නේ. ඒ හින්දා මම නම් ආසම නැති සතා කිව්වොත් හරි.